හරි අපි බැටල් එක ස්ටාර්ට් කරන්න කාගෙන්ද? අපි පටන් ගමු ශ්‍රී ලංකාවේ පිතිකරණය පැත්තෙන්. අපි මුලින්ම යන්නේ අපේ පැතුම පැතුම් නිශ්ශංක ගැන තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මොකද ලංකාවේ කණ්ඩායමේ ලංකාවේ ඉනිමේ හොඳම ආරම්භයක් ගන්න පුළුවන් ක්‍රීඩකයා. ඒ වගේම මෑත කාලීනව සෑහෙන කැපී පෙනෙන දියුණුවක් පෙන්ලා තියෙන ක්‍රීඩකයා තමයි පැතුම් නිශ්ශංක. විශේෂයෙන්ම ඔහුගේ මේ ස්ටැට් එක දැන් අපිට පේන්නේ ස්ට්‍රයික් රේට් එක 123ක 127ක වගේ ප්‍රමාණයක. නමුත් අවසාන ලෝක කුසලානෙන් පස්සේ 2024න් පස්සේ ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 140ක ඔහු රඳවාගෙන ඉන්නවා. එතකොට මේ 140ක රඳවාගෙන ඉඳි අපි දැක්කා පහුගිය කාලය තුල පැතුම් උත්සාහ කරනවා ගොඩක් අර පළවෙනි පන්දු වාර කිහිපේ සෑහෙන වේගෙන් පන්දුවට පහර දෙන්න. මේක ඇතුලේ ඔහු යම්කිසි අවදානමකුත් ගන්නවා. ඔක අපි එංගලන්ත අන්තිම තරඟ දෙක තුලදී දැක්කා. එංගලන්ත තරඟ තුලදී දැක්කා. පාකිස්තානයත් එක්ක එතකොට බංග්ලාදේශයත් එක්ක මේ ඇෆ්ගනිස්තාන එක්ක ක්‍රීඩා කරන මේ ගොඩක් රටවල් එක්ක ක්‍රීඩා කරනකොට පැතුම්ගේ මේ වෙනස අපිට දකින්න හැකියාවක් ලැබුණා. පැතුම් කියන්නේ සෑහෙන දියුණු වෙච්ච ක්‍රීඩකෙක්. ඔහු ආරම්භ කළේ ස්ට්‍රයික් රේට් එක 112 113 වගේ ප්‍රමාණයක. එතකොට ඔහුගේ මුලින්ම ඔහුගේ රෝල් එක උනේ එක පැත්තකින් විකට් එක තියාගෙන ඉන්න එක. නමුත් දැන් කාලයත් එක්ක ඔහුගේ රෝල් එක වෙනස් කරගෙන තියෙනවා. ප්‍රහාරාත්මක පිතිකරුවෙක් විදිහට ඉනිම ආරම්භ කරන්න. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නය ඔහු ප්‍රහාරාත්මක පිතිකරුවෙක් විදිහට ඉනිම ආරම්භ කරනවා විතරක් නෙවෙයි මේක කන්ටිනියු කරන්න ඕනේ ලොකු ඉනිමකට. අපි දැක්කේ පැතුම්ගේ එයා හොඳ ස්ටාර්ට් එකක් ගන්නවා ලකුණු 25ක් 30ක් ගහනවා ඊට පස්සේ විකට් එක විසි කරනවා. මේක වෙන්න බෑ මේ ලෝක කුසලාන තරගාවලිය ඇතුලේදී විශේෂයෙන් පැතුම් නිසා. මොකද පැතුම් කියන්නේ දිගු ඉනිම වලට යන්න පුළුවන් ක්‍රීඩකයෙක් සහ ලංකාවේ ඉන්න අර වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර්ස්ලා අතරේ ඉස්සරහින් තියන්න පුළුවන් ක්‍රීඩකයෙක් තමයි පැතුම් නිශ්ශංක කියන්නේ. ඔහුගේ මේ කෙටි කාලය ඇතුලේ ඔහු ලබාගත්තු ශීඝ්‍ර දියුණුවත් එක්ක. ඉතින් ඒ නිසා පැතුම්ට මේ දේ අනිවාර්යෙන් ලෝක කුසලාන තරගාවලිය ඇතුලේදී කරන්න පුළුවන්. ඔහු ලකුණු 25ක් 30ක් ගන්නවා කියන්නේ අපිට පවර් ප්ලේ එකේ ලකුණු 50කට කෙට්ටු වෙන ප්‍රමාණයක් ඇවිල්ලා. එතකොට ඊළඟට අපි කරන්න ඕනේ අපේ ඉනිම ස්ථාවර කරන එක. ඒ නිසා පැතුම් ලොකු ඉනිම වලට යන්න ඕනේ මේ තරගාවලිය ඇතුලේ. පැතුම් ඉන්නේ ලකුණු 2500ට ආසන්නේ. කුසල් මෙන්ඩිසුත් ඉන්නේ ලකුණු 2500 ආසන්නේ. කුසල් ජනිත් පෙරේරාත් ඉන්නේ 2500 ආසන්නේ. ඉතින් මේ තුන් දෙනා අතරේ කොහොමත් සටනක් තිබුණා වැඩිම ලකුණු ලාභියා වෙන්නේ කවුද කියලා. දැන් පැතුම් ඉදිරියෙන් ඉන්නවා. පැතුම් ඉදිරියටම යයි කියලා අපි කෙටි කාලයකදී මං හිතන්නේ පැතුම් කෙටි කාලයකදී මේ දැන් පැතුම් ඒ බැටන් එක ආපහු දෙන්නේ නැහැ. පැතුම් ඉස්සරහට යයි. ඉතින් මේ ලෝක කුසලාන තරගාවලියේදී පැතුම් තමයි අපේ ප්‍රධාන පැතුම බවට පත් වෙන්නේ. පැතුම් ලබා දෙන ස්ටාර්ට් එක මත ගොඩක් වෙලාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය පරාජය තීරණය වෙනවා. ඊළඟ කෙනා කවුද? ඊළඟ කෙනා අපි පන්දු යැවීම පැත්තෙන් යන්නේ දුෂ්මන්ත චමීර. දුෂ්මන්ත චමීර අන්තිම තරගයේදී විකට් 5ක් ගන්න සමත් වුණා. හැබැයි ඒ විකට් 5 අගය කරන්න උනේ නැහැ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පරාජය වෙච්ච විදිහත් එක්ක. නමුත් දුෂ්මන්ත චමීර කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න විශේෂිත පන්දු යවන්නෙක් අත්දැකීම් රසක් තියෙන ක්‍රීඩකයෙක්. කඩලු 83ක් ඔහු දවාගෙන තියෙනවා. එතකොට කඩලු 100ට ඔහුට යන තවත් කඩලු 17ක් විතරයි ඕනේ. දුෂ්මන්තගේ විශේෂත්වය ඔහුගේ වේගය, ඒ වගේම ඔහු ලයින් ඇන්ඩ් ලෙන්ත් හරියට පාවිච්චි කරනවා. ඒ වගේම ඔහුගේ තියෙන අත්දැකීම් මේ සියලුම දේවල් එක්ක දුෂ්මන්ත චමීර පවර් ප්ලේ එකේදී අපිට සෑහෙන වැදගත් පන්දු යවන්නේ. ඔහු පවර් ප්ලේ එකේදී අපිට විකට් දෙකක් අරන් දුන්නොත් බොහෝ දුරට අපිට ඒ ආක්‍රමණය ඉදිරියට අරගෙන යන්න හැකියාව තියෙනවා. මේ නිසා දුෂ්මන්ත අපිට පන්දු යැවීමෙන් ලබා දෙන ආරම්භය ඉතාමත්ම වැදගත්. විශේෂයෙන් අයර්ලන්තය වගේ කණ්ඩායමක් ඉස්සරහා ඔවුන්ට මේ 140ට වැඩියෙන් එන පන්දු වලදී විශේෂයෙන් මේ ඇසෝසියේට් නේෂන්ස් වල ඉන්න ක්‍රීඩකයන් සෑහෙන දුර්වලතාවයක් දක්වනවා. ඒ වගේම දුෂ්මන්තට පන්දු දෝලනය කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ සියලු දේවල් එක්ක දුෂ්මන්ත අපිට පන්දු යැවීමෙන් ලබා දෙන ආරම්භය අපි පන්දු යවද්දී අපිට ඉතාමත්ම වැදගත් වෙනවා පවර් ප්ලේ එකේදී අපේ බලය පතුරවන්න. අපි ඒ කතා කරේ ශ්‍රී ලංකාව පැත්තෙන්නේ. අපි යනවාද අයර්ලන්තේ පැත්තට? ඔව් අපි අයර්ලන්තයේ පැත්තට ගියොත් අයර්ලන්තයේ පැත්තේ මේ ක්‍රීඩකයා අපිට තර්ජනයක් වෙයි කියලා හිතනවට වඩා ඔහු මේ 20 පිටියේ තියෙන අත්දැකීම් නිසා තමයි අපි මේ බැටල් එකේදී ඔහුව තෝරගන්නේ. ඒ තමයි අයර්ලන්ත නායකයා පෝල් ස්ටර්ලින්. පෝල් ස්ටර්ලින් ඉන්නෙත් සුවිශේෂී කඩයිමක් ආසන්නේ. ඔහු ලකුණු 3888ක් ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ ලකුණු 4000 ගහපු ක්‍රීඩකයෝ 20 අන්තර්ජාතික පිටියේ ඉන්නේ 3 දෙනෙක් විතරයි. මෙයාට 4 වෙනියා වෙන්න තවත් ලකුණු 112ක් ඕනේ වෙලා තියෙනවා. ඒ වගේම ජොස් බට්ලර් තරඟ කරමින් ඉන්නවා. බට්ලර්ට ලකුණු 50යි ඕනේ මේකට. ඉතින් පෝල් ස්ටර්ලින් මේ තරඟාවලිය ඇතුලේ කොයි තරම් දුරකට යයිද කියලා බලන්න තියෙනවා. මොකද අවුරුදු 35ක ක්‍රීඩකයෙක්. අවුරුදු 35ක ක්‍රීඩකයෙක් මේ අයර්ලන්ත කණ්ඩායමේ ඉන්න දෙවෙනි වයස්ගතම ක්‍රීඩකයා. ක්‍රෙග් යන් තමයි ඔහුගේ වයස්ගතම ක්‍රීඩකයා. ස්ටර්ලින්ට වඩා දවස් කීපයක් ඔහු වැඩිමල් වෙන්නේ.
මේ එතකොට ස්ටර්ලින් ගත්තාම ඔහුගේ තියෙන අත්දැකීම ඔහු ක්‍රීඩා කරන්නේ මේ 9 වෙනි ලෝක කුසලාන තරගාවලියට. අයර්ලන්තයේ ලෝක කුසලානිට සුදුසුකම් ලැබපු දවසේ ඉඳලා එක දිගටම 2007න් පස්සේ ඔවුන් අයර්ලන්තයේ මේ ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කළා. ඒ හැම තරගාවලියකම පෝල් ස්ටර්ලින් ක්‍රීඩා කරලා තියෙනවා. එතකොට ඔහු 9 වෙනි තරගාවලියට තමයි ක්‍රීඩා කරන්නේ. මීට කලින් එහෙම ක්‍රීඩා කරලා තියෙන්නේ රෝහිත් ශර්මා, එතකොට මහමදුල්ලා සහ ශකීබ් අල් හසන්. මේ පාර පෝල් ස්ටර්ලින් 9 වෙනි තරගාවලියට ක්‍රීඩා කරනවා. ඊළඟට අඩිල් රෂීඩ්. ඔවුන් දෙන්න තමයි Tamanගේ 9 වෙනි තරගාවලිය වලට මේ පාර ක්‍රීඩා කරන්නේ. ඉතින් පෝල් ස්ටර්ලින් හැබැයි මේ දවස්වල අර එච්චරම ෆෝම් එකක නෙවෙයි ඉන්නේ. ඔහු අපි දන්නවා ඊටම් ප්‍රහාරාත්මක ප්‍රතිකරුවෙක්. නමුත් මෑත කාලයේදී ඔහු එච්චර දක්ෂතා අතරට එනවා අපිට දකින්න ලැබුණේ නැහැ. සහ විශේෂයෙන් මේ ආසියාතික තනතෙලිවලදී ස්ටර්ලින්ගෙන් ලොකු කැපිපෙනෙන ඉනිම් අපිට මෑත කාලයේදී දැක ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මට හිතෙන්නේ ඔහු තාම කණ්ඩායම තුල රඳවගෙන ඉන්නේ ඔහුට තියෙන අත්දැකීම සහ කණ්ඩායමක් මෙහෙවීමේ හැකියාව කියන කාරණේ මත වෙන්න පුළුවන්. නමුත් යම් තාක් දුරකට ලකුණු මට්ටමක ඉන්නවනේ. ඔව්. කියන්නේ දිගු ඉනිම් නැතත් කොයි වෙලාවෙ හරි පත්තු වෙන්න පුළුවන්. මේ ක්‍රීඩකයෙක්. නිෂ්ක්‍රීය වෙලා තියෙන ගිනි කන්දක් වගේ තමයි පත්තු වුණොත් ඉවරයි. කියන්න බෑ අපි සාමාන්‍ය පත්තු කරන්න හරි දක්ෂයි. ඔව් ඒක කියන්නේ. ඒ නිසා කියන්න බෑ. පන්දු යවන්නන් පැත්තෙන් කතා කරද්දී අයර්ලන්තේ කවදී. ඔව් පන්දු යවන්නන් පැත්තෙන් අපි යන්නේ වමත් දඟ පන්දු යවන්න හම්ප්‍රීස්. ඔහු තමයි පහුගිය කාලය තුල මැතිව් හම්ප්‍රීස් තරඟ 15කදී කඩලු 22ක් අරගෙන තියෙනවා. ඔහුගේ හොඳම පන්දුවේ ලකුණු 13කට කඩලු 4ක්. එතකොට ඔහු තමයි පහුගිය ලෝක කුසලානෙන් පස්සේ අයර්ලන්තයේ ක්‍රීඩා කරපු තරඟවලදී වැඩිම කඩලුලාභියා බවට පත් වෙලා තියෙනවා. එතකොට ඔහුගේ පන්දු යැවීම සෑහෙන වැදගත් වෙන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම වමත් දඟ පන්දු යවන්න ඉදිරියේ ස්ට්‍රගල් කරලා තියෙනවා සෑහෙන. ඒ වගේම මේ තනතිරු වල දඟ කැවීමක් තියෙන්න පුළුවන් කියලා අපි අපේක්ෂා කරනවා. SSC තනතිරුව නම් අපි එහෙම දැක්කේ නැහැ. පිටිකරණයට යෝග්‍ය තනතිරුවක් අපි දැක්කේ. නමුත් ප්‍රේමදාස තනතිරුවේ දෙවෙනි අර්ධයේ ඇතැම් විට දඟ කැවීමක් තියෙන්නට පුළුවන්. සාපේක්ෂව අපි ගත්තොත් SSC ක්‍රීඩාංගණයට වඩා ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දඟ කැවීමක් තියෙන්න පුළුවන්. ඉතින් මේ තත්වයක් එක්ක දඟපන්දු යවන්නන් ක්‍රීඩා කළොත් ඔවුන්ගේ දඟපන්දු යවන බලෑනියේ ඉන්න වර්තමානයේ ෆෝම් එකේම ඉන්න ක්‍රීඩකයෙක් තමයි හම්ප්‍රීස් කියලා කියන්නේ. ඒ වගේම ගැරට් ඩෙලනි ඉතාමත්ම දක්ෂ පන්දු යවන්නෙක්, අත්දැකීම් තියෙන පාදඟ පන්දු යවන්න. මේ වගේ ක්‍රීඩකයන් එක්ක තමයි අයර්ලන්ත කණ්ඩායම අපිත් එක්ක තරඟ කරන්න එන්නේ. ඔව් මේ බෙන් වයිටොත් කියලා තිබුණා 2014 දී ආ පුහුණු තරඟයකට විතරයි ඇවිල්ලා තිබුණේ SSC පිටියේ නම්. ඒ අරෙන්න මීට කලින් මේ කිසිම SSC පිටියේ තරඟයකට ඇවිල්ලා නැහැ කියලා. හැබැයි අපිට දැන් හම්බෙන්නේ ප්‍රේමදාස පිටියේනේ. ඒකෝර ඉතින් බලන්න පුළුවන් කොහොමද තත්ත්වය කියන එක. ඒ විදිහට තමයි අපි ටයිම්ලස් පැෂන් අපේ බැටල් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ටයිම්ලස් පැෂන් කියලා කියන්නේ ලෝකේ පිළිගත් ටෙක් එහෙම නැත්නම් තාක්ෂණික ආයතනයක් ඕන් පසුගිය නොවැම්බර් මාසයේදී විතරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ 7 ලක්ෂයකට ආසන්න වටිනාකමකින් ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කරලා තියෙනවා. ඉතින් මේ වර්ෂයේදීත් ඒ දේ ඒ විදිහටම කරන්න පැෂන් එක ක්‍රීඩාව වෙනුවෙන් ඔබට තියෙන ආසාව වෙනුවෙන් උදව් කරන්න ඕන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපි ටයිම්ලස් පැෂන් මේ විදිහටයි මේ බැටල් එක අරගෙන ආවේ පොඩ්ඩක් වෙටි. ටයිම්ලස් පැෂන් ගිය නොවැම්බර් මාසේ ලංකාවේ ක්‍රිකට් එකට පැෂන් තියෙන ජන ගංගාවට ලක්ෂ 7ක් වටිනා ක්‍රීඩා උපකරණ දිනා ගන්න අවස්ථාවක් ලබා දුන්නා. එක් ජයග්‍රාහිකයෙක් එවරදින්නාමෙන් මේ අවුරුද්දෙත් අපි නැවත අවස්ථාවක් ලබා දෙනවා ලංකාවේ ප්‍රේක්ෂකයින්ට. ඔබට වැඩි විස්තර ලබා ගැනීමට අපේ සෝෂල්ස් වල ටයිම්ලස් පැෂන් අදම ෆලෝ කරන්න.